ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අදත් ඉතින් ගොඩ දවසකට පස්සේ අලුත් රීඩින් එකක් ගෙනාවා. මේක ආකාශික් රෙකෝඩ් රීඩින් එකක්. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබ්බා ක්‍රෂ් එක ගැන වීඩියෝ එකක් ගේන්න කියලා. ඒ නිසා ඔන්න ක්‍රෂ් එක ගැන වීඩියෝ එකක් ගෙනාවා. එහෙනම් අපි බලමු ඔයාගේ ක්‍රෂ් එකගේ විස්තර. ඒ කියන්නේ එයාගේ අපියරන්ස් එක, එයා මොනවද ඔයා ගැන හිතන්නේ, එයාගේ වර්තමාන තත්ත්වය කොහොමද, ඒ විස්තර සහ එයාව අඳුන ගන්න. ඒ කියන්නේ එයාගේ නමේ මුල් ලකුරු වගේ දේවලුත් අද අපිට බලන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ රීඩින් එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ. මේක පොදු රීඩින් එකක්. ඉතින් මේක ඔයාලට රෙසිනේට් වෙන විදිහට මේ කරුණු ගන්න කියලාත් මතක් කරන්න ඕනේ. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක රෙසිනේට් වෙනවා නම් අනිවාර්යෙන්ම like එකක් දාලා මේක රෙසිනේට් වෙනවා කියලා දාන්න. හැබැයි ඔයා තෝරගත්ත ෆයිල් එක නම් මොකක්ද කියලා දාන්න එපා. ඒ වගේම ඔයාට personal reading එකක් ගන්න ඕනි නම් දැන්ම අපේ WhatsApp number එකට message එකක් දාන්න. එතනදී ඔයාට පුළුවන් ඔයාගේ crush එක ගැන සහ ඔයාට තියෙන ඕනෙම ප්‍රශ්නයක් ගැන හරියටම විසඳුමක් ගන්න සහ ඔයාට හොඳ උත්තරයක් ලබා ගන්න. එහෙනම් ඉතින් අපි යමු reading එකට. මුලින්ම මේ screen එකේ තියෙන files දෙකෙන් එකක් තෝරගන්න ඔයාගේ හිත වැඩිපුරම යන. ඒ ෆයිල් එකට අදාළ reading එක තමයි ඔයා බලන්න ඕනේ. එහෙනම් අපි ඔයාගේ reading එකෙන් හම්බෙමු. ඉතින් ඔයා තෝරගත්තේ ෆයිල් number 1 නම් මේ reading එක ඔයාට. ඊට කලින් මතක් කරන්න ඕනේ ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා මේ reading එකට like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේක ඔයාට resonate වෙන විදිහට ගන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඔයාට personal reading එකක් ගන්න ඕනි නම් හරියටම දැනගන්න විස්තර අපේ WhatsApp number එකට message එකක් දාන්න. එහෙනම් අපි යමු ඔයාගේ reading එකට. ඉතින් මේ පළවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාගේ crush එක ගැන කතා කරොත් මෙයා හරිම ආකර්ශනීය පෙනුමක් තියෙන කෙනෙක්. එයා ගොඩක් වෙලාවට සාමාන්‍ය උසකට වඩා චුට්ටක් උස හැඩට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ ඇස් දෙකේ තියෙන හරිම අහිංසක ඒත් මොකක් හරි රහසක් හංගන් ඉන්නවා වගේ පෙනුමක්. එයා Tamanගේ කොණ්ඩය ගැන, ඇඳුම් පැළඳුම් ගැන හරිම සැලකිලිමත් වෙන කෙනෙක්. ගොඩක් වෙලාවට එයා හරිම පිළිවෙලට ක්ලීන් කට් පෙනුමකට ඉන්න කැමති කෙනෙක් කියලත් මේ රීඩින් එකෙන් පෙන්නනවා. එයාගේ හිනාව දැක්කහම ඔයාට හිතෙන්නේ මුළු ලෝකෙම නැවතුණා වගේ නේද? මං හරි නේද? එච්චරට වශී කරන හිනාවක් එයාට තියෙනවා. මෙයා හරිම නිහඬ ඒත් ප්‍රතාපවත් චරිතයක්. ඒ කියන්නේ හැමෝම එක්ක ඕනකට වඩා ඕපදූප කියවන්න යන්නේ නැති Tamanගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඒ වුණාට එයාගේ යාළුවෝ අතර එයා හරිම ප්‍රසිද්ධයි. එයාගේ තියෙන විහිළු තහළු සහ මනුස්සකම නිසා එයා ගොඩක් මේ යාළුවොත් එක්ක ඉන්නවා සහ යාළුවෝ අතර ප්‍රසිද්ධයි කියලා මේ රීඩින් එකෙන් පෙන්නනවා. එයා හරිම බුද්ධිමත්. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් හරිම සංසුන්ව ඒක විසඳ ගන්න පුළුවන් ශක්තියක් මෙයාට තියෙනවා. ඒ වගේම හිත ඇතුලෙන් හරිම ආදරණීයයි. හැබැයි ඒක හැමෝටම පෙන්වන්න යන්නෙත් නෑ මෙයා. දැන් මේ වෙලාවේ එයාගේ අනාගතය වෙනුවෙන් එයා විශේෂයෙන්ම අධ්‍යාපනය හෝ වෙනත් කටයුතු වෙනුවෙන් හරිම මහන්සි වෙලා වැඩ කරන කාලයක්. ඒක මොකක් හරි අලුත් ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්, නැත්නම් අලුත් ගමනක් පටන් ගන්න යන්න එයා ලෑස්ති වෙනවා වගේ වෙන්න පුළුවන්. ඒ වගේම එහෙම දෙයක් මේකේ පේන්නනවා. එයා ඒ නිසා ටිකක් කාර්යබහුලයි. ඒ වුණාට එයාගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. එයාගේ හීන ජය ගන්න. ඒ වගේම මූල්‍යමය පැත්තෙන් ස්ථාවර වෙන්නත් එයා මේ දවස්වල සෑහෙන්න try එකක් දෙනවා කියලා මේකේ පෙන්නනවා. ඔයා ගැන එයාගේ හිතේ ලොකු කුතුහලයක් තියෙනවා. එයාට හිතෙනවා ඔයා හරිම වෙනස්, අනිත් අයට වඩා සුවිශේෂී කෙනෙක් කියලා. ඒ වගේම ඔයාගේ ලස්සන හිනාවයි, ඔයාගේ කතාවයි එයාගේ හිතේ නිතරම ඇඳෙනවා කියලත් මේකේ පෙන්නනවා. හැබැයි එයා මේ වෙලාවේ ඒක කෙලින්ම කියන්න චුට්ටක් බයයි. එයා හිතන්නේ ඔයා එයාව ප්‍රතික්ෂේප කරයිද, නැත්නම් මේක ෆ්‍රෙන්ඩ්ෂිප් එකකට, ඒ කියන්නේ ඔයාලගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට තියෙන හානියක් වේද කියලා මෙයා හිතනවා. ඒ කියන්නේ එයාගේ හිතේ ඔයා ගැන ලොකු ගෞරවයක් වගේම පුංචි ආදරයකුත් පැලවීගෙන එනවා කියලා කියන්න පුළුවන්. මේ ආකාශික් රෙකෝඩ්ස් වලට අනුව එයාගේ නමේ මුලට හෝ නම ඇතුලේ වැඩිපුරම මේ අකුරු තියෙන්න ඉඩ තියෙනවා. ඒ අකුරු තමයි A R S K M H N. බලන්නකො එහෙනම් ඔයා හිතන කෙනාගේ නමටත් මේවා ගැලපෙනවද කියලා.
ගැලපෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මෙයා ගොඩක් වෙලාවට තේජවන්ත ලග්නයකට අයිති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන්ම මෙයා මේෂ, වෘශ්චික, සිංහ හෝ කුම්භ කියන ලග්න හිමියෙක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. එයාගේ චරිතයේ තියෙන ඒ දැඩි බවයි ආදරණීය බවයි මේ ලග්න එක ගොඩක් වෙලාවට ගැලපෙනවා. එයාට ඔයාට කියන්න ඕන වෙලා තියෙන්නේ මෙන්න මේ දේ. මන් දන්නවා මම ගොඩක් වෙලාවට නිහඬයි කියලා. ඒත් මගේ නිහඬ බව ඇතුලේ ඔයා ගැන ලොකු වටිනාකමක් තියෙනවා. මට චුට්ටක් වෙලාව දෙන්න. මම හරිම වෙලාවට ඔයාගේ ඉස්සරහට එනවා. මාව විශ්වාස කරන්න. මේක හරිම ආදරණීය පොරොන්දුවක් වගේම එයාගෙන් ඔයාට එන ලස්සන මැසේජ් එකක්. මෙයා ඉදිරි මාස කිහිපය ඇතුළත ඔයාට ගොඩක් සමීප වෙන්න උත්සාහ කරයි. නිකම් මැසේජ් එකක් දාලා විතරක් නෙවෙයි, ඔයාව පෞද්ගලිකව හම්බ වෙලා කතා කරන්නත් එයා අවස්ථාවක් හදාගනීවි ගොඩක් දුරට. එයාගේ හිතේ තියෙන දේවල් ටික ටික ඔයාට ඉඟි කරන්න පටන් ගනී කියලත් මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඔයාට උදව්වක් අවශ්‍ය වෙලාවට එයා නොකියාම ඔයාගේ ළඟින් ඉඳේ. එයා හරිම සැලසුම් සහගතව තමයි මේ සම්බන්ධය ඉස්සරහට අරන් යන්න හිතන් ඉන්නේ කියන දේත් මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඔයාලා දෙන්න අතර තියෙන්නේ නිකන් ක්‍රෂ් එකක් විතරක් නෙමෙයි. මේක ආත්මීය බැඳීමක්. ඒ කියන්නේ past life connection එකක් වගේ එකක්. ඔයාට එයා දැක්කම හරිම හුරු පුරුදු ගතියක් දැනෙන්නේ ඒකයි. ආකාශික රෙකෝඩ්ස් වල පේන්නේ ඔයාලා දෙන්න එකතු වෙලා මොකක් හරි ලොකු ගමනක් යන්න තියනවා කියලා. මේ සම්බන්ධය ඔයාගේ ජීවිතයට ලොකු සතුටක් වගේම ආශිර්වාදයක් අරන් එනවා. ඒ නිසා ඔයා බය වෙන්න එපා. කලබල වෙන්නත් එපා. හැමදේම සිද්ධ වෙන්නේ ඒ අදාළ වෙලාවටයි. ඔයා ඔයාගේ ජීවිතේ වැඩ කටයුතු සතුටින් කරගෙන ඉන්න. ඔයාගේ ඒ පොසිටිව් වයිබ් එකට එයා තවත් ආකර්ෂණය වෙයි. විශ්වය ඔයාට ඕන කරන දේ නියම වෙලාවට ඔයාගේ අත් දෙකටම ගෙනත් දෙයි. එයා ගැන තියෙන බලාපොරොත්තු අත්හරින්න එපා. මොකද ඒක නිකන් හීනයක් නෙවෙයි. ඉතින් මේක තමයි ෆයිල් 1 තෝරගත්ත ඔයාගේ රීඩින් එක. ඉතින් ඔයාට මේක රෙසිනේට් වෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලා මතක් කරනවා. ඔයාට පර්සනල් රීඩින් එකක් ඕන නම් දැන්ම අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් ඉතින් තවත් රීඩින් එකක් අරන් එනකන් අදට ගිහින් එන්න. සුබ දවසක්. ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 2 නම් මේ රීඩින් එක ඔයාට. රීඩින් එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මේක පොදු රීඩින් එකක්. ඒ නිසා මේක ඔයාට resonate වෙන විදිහට ගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාට personal reading එකක් ඕනි නම් දැන්ම අපේ WhatsApp number එකට message එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අපි යමු ඔයාගේ reading එකට. මේ file 2 තෝරගත්ත ඔයාගේ crush එක ගැන බැලුවොත් මෙයාගේ පෙනුම හරිම අර ඇත්ලටික් කරන කෙනෙක්ගේ පෙනුමක් වගේ. ඒ කියන්නේ හරිම ශක්තිමත් කෙනෙක්. එයාගේ මූණේ තියෙන්නේ හරිම තේජවන්ත පෙනුමක්. එයා hina වෙද්දී එයාගේ මූණේ හරිම ලස්සන වෙනසක් සිද්ධ වෙනවා. සමහර විට එයාට hina වෙද්දී කමුල් වල වල ගහනවා වෙන්නත් පුළුවන්. එයාගේ අත් දෙක හරිම පිරිමි ගතියක් තියෙන ශක්තිමත් අත් දෙකක්. මං කියද්දී ඔයාලට තේරෙනවනේ මම මොකක්ද කියන්නේ කියලා. එයා ගොඩක් වෙලාවට පහසු ඇඳුම් අඳින්න කැමති කෙනෙක් වුණත් එයා ඕනම ඇඳුමකින් ඉද්දි හරිම ස්මාර්ට් විදිහට පේනවා කියන දේත් මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඒ වගේම මෙයා හරිම නිදහස් චරිතයක්. කාටවත් යටත් වෙන්නවත් අනුන්ගේ නීති රීති වලට ඉන්නවත් කැමති කෙනෙක් නෙවෙයි. එයා හරිම නිර්භීතයි වගේම කෙලින් කතා කරන චරිතයක්. එයාගේ තියෙන්නේ නායකත්ව ගුණාංග. ඕනෑම සෙනගක් ඉන්න තැනක කැපිලා පේන චරිතයක් තමයි මෙයා. එයාගේ හිතේ තියෙන දේ එයා කෙලින්ම මූණට කියනවා. ඒ නිසා එයා හරිම විශ්වාසවන්ත කෙනෙක් කියන දේත් මේ රීඩින් එකෙන් පෙන්නනවා. එයාගේ කරන්ට් සිටුේෂන් එක බැලුවොත් එයා මේ දවස්වල ඉන්නේ චුට්ටක් විවේකීව ඉන්න ඕනි කියන හිතන මානසිකත්වයක. එයාගේ වෘත්තීමය වැඩ කටයුතු වලදී එයාට ලොකු ජයග්‍රහණයක් ලැබිලායි තියෙන්නේ. එයා දැන් ඉන්නේ තමන්ගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න සූදානම්කින් කියන දේත් මේකෙන් පෙන්නනවා. ඒ වගේම එයාගේ හිතේ ලොකු සැනසීමක් තියෙනවා. එයා කරපු කැපකිරීම වලට ප්‍රතිඵල ලැබෙන එක ගැන. ඔයා ගැන එයා හිතන්නේ හරිම ආදරණීය විදිහට. එයාට හිතනවා ඔයා හරිම ශක්තිමත්, ඒ වගේම හරිම ලස්සන පෙනුමක් තියෙන වගේම පිරිසිදු හදවතක් තියෙන කෙනෙක් කියලා. එයා ඔයාව දකින්නේ ඩ්‍රීම් පාර්ට්නර් කෙනෙක් විදිහට. එයාගේ හිත ඇතුලේ ඔයාට ගොඩාක් ලොකු ආකර්ෂණයක් තියෙනවා. එයා ගොඩක් ආකර්ෂණය වෙලා ඉන්නේ ඔයාට. හැබැයි එයා ඒක ලෝකෙට පෙන්වන්නේ නැතුව රහසක් විදියට තියාගන්න උත්සාහ කරන්නේ.
ඔයාව රකින්න, ඔයාට උදව් කරන්න එයාගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා. ඉතින් අපි බලමු එහෙනම් එයාගේ නම පටන් ගන්න අකුරු. එයා වඳුරගන්නේ කොහොමද කියලා. මේ ආකාශික රෙකෝඩ්ස් වල පේන විදිහට එයාගේ නම පටන් ගන්න නැත්නම් නම ඇතුලේ වැඩිපුරම මේ අකුරු තියෙන්න පුළුවන්. ඒ තමයි D P J B T L V. එහෙනම් බලන්නකෝ එයාගේ ක්‍රෂ් එකගේ නමටත් මේවා ගැලපෙනවද කියලා. ගැලපෙනවා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙයා ගොඩක් කලාවට පෘථිවි හෝ ජල ලග්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන්ම මීන, කන්‍යා, වෘෂභ, කටක වගේ ලග්න හිමියෙක් වෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා කියනත් මේකෙන් පෙන්නනවා. මොකද ඒ ලග්නවල තියෙන සංවේදී බවයි, ස්ථාවර බවයි එයාගේ චරිතයේ පේනවා. එයාගේ ආත්මයෙන් ඔයාට දෙන මැසේජ් එක මෙන්න මේකයි. මම ඔයා දිහා දුර ඉඳන් බලාගෙන ඉන්නවා. ඔයාගේ හැම දියුණුවක්ම දැකලා මම හිත ඇතුලෙන් ගොඩාක් සතුටු වෙනවා. මම දන්නවා ඔයාට මාව ඕනේ වෙලාවට මම ඔයා ළඟ ඉන්නවා කියලා. අපි අතර තියෙන මේ බැඳීම විශ්වය විසින්ම ලියපු දෙයක් කියලා එයාගෙන් ඔයාට පොඩි මැසේජ් එකක් තියෙනවා. ඒ වගේම මෙයා ඉදිරියේදී එයා ඔයාට හරිම සර්ප්‍රයිස් එකක් වෙන විදිහට තෑග්ගක් දෙන්න හෝ නැත්තම් හදිස්සියෙම ඔයාව හම්බෙන්න එන්නත් ඉඩ තියෙනවා. එයාගේ හිතේ තියෙන හැඟීම් කෙලින්ම ඔයාට කියන්න වැඩි කාලයක් ගන්න එකක් නැහැ. එයා ගොඩක් උත්සාහ කරන්නේ ඔයාව එයාගේ පවුලේ කෙනෙක් විදිහට ලං කරලා තියාගන්න. ඒ වගේම එයා හරිම ආරක්ෂාකාරී විදිහට ඔයාව බලා ගන්නත් පටන් ගනීවි කියන දේ මේ රීඩින් එකෙන් පෙන්නනවා. ඉතින් ඔයාලා දෙන්න අතර තියෙන්නේ twin flame හෝ high level soulmate connection එකක්. ඒ කියන්නේ එකම ආත්මයේ කොටස් දෙකක් වගේ තමයි ඔයාලා දෙන්න ඉන්නේ. මට මෙතනදී masculine energy එක සහ feminine energy එකක් දැනෙනවා. ඒ කියන්නේ මේ සම්බන්ධය ඔයාගේ ජීවිතය ගැන ගොඩාක් දේවල් උගන්වනවා වගේම ඔයාව වඩාත් හොඳ කෙනෙක් බවට පත් කරනවා කියන දේත් මේකෙන් පෙන්නනවා. ඔයාලා දෙන්න එකතු වුනහම ඒක ලොකු ආලෝකයක් වගේ දෙයක්. ඉතින් ඔයාගේ ඇතුලින් එන ඒ හඬට, ඒ කියන්නේ ඔයාගේ ඉන්ටියුෂන් එකට ඇහුම්කන් දෙන්න කියලා මේ විශ්වයෙන් ඔයාට පණිවිඩයක් තියෙනවා. එයා ඔයාට ආදරේ කියලා ඔයාට දැනෙනවා නම් ඒක ඇත්තක්. සැක කරන්න එපා. ඔයාගේ වටිනාකම හැම වෙලේම තියාගන්න. එයා ඔයාගේ පස්සෙන් එනකම් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. ඔයා ඔයාටම ආදරය කරන තරමට ඒ ආදරය හරහා එයා ඔයාට දෙගුණ තෙගුණ වෙලා ලැබේ. ඉතින් මේක තමයි පයිල් 2 තෝරගත්ත ඔයාගේ රීඩින් එක. මේ කාඩ් රෙසිනේට් වෙනවා නම් අනිවාර්යෙන්ම මේ රීඩින් එක ගැන පුංචි කමෙන්ට් එකක් දාන්න කියලාත් මතක් කරනවා. හැබැයි ඔයා තෝරගත්ත ෆයිල් එක මොකක්ද කියලා දාන්න එපා. ඉතින් ඔයාට පර්සනල් රීඩින් එකක් ගන්න ඕනේ නම් දැන්ම අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් ඉතින් තවත් අලුත් රීඩින් එකක් අරන් එනකන් අදට ගිහින් එන්න. සුබ දවසක්.